2027 වර්ෂයේදී 2 හා 7 ශ්‍රේණි සඳහාත් 2028 වර්ෂයේදී 3 8 10 ශ්‍රේණි සඳහාත් 2029 වර්ෂයේදී 4 9 සහ 11 ශ්‍රේණි සඳහාත් 2030 වර්ෂයේදී 5 සහ 12 ශ්‍රේණි සඳහාත් 2031 වර්ෂයේදී 13 ශ්‍රේණිය සඳහාත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇත. ගරු විපක්ෂ නායකතුමා. මම හිතන්නේ ඔබතුමිය පිළිගන්නවා මේ මොඩියුලර් සකස් කිරීමේදී අක්‍රමිකතාවයක් සිදු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමිය විමර්ශනයක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට දැනගන්න කැමතියි දැන් මේ විමර්ශනයේදී පරීක්ෂණයේ අවසන් වන තෙක් අධ්‍යක්ෂක ජනරාල් වරියට తాවකාලිකව ඒ රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා කටයුතු කරන්නට කටයුතු කරන මොහොතක ඔබතුමිය අපොහොසත් වෙලා තිබෙනවා සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා. ඒ වගේම ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ ඇකඩමික් වැඩ පිළිබඳව වගකීම දරන නිලධාරීන්. ඒ වගේම මේ ප්‍රශ්නගත ලෙසන් එක එහෙම නැත්නම් මොඩියුලය සකස් කරපු නිලධාරීන් පිළිබඳව කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි ලෝකයේ සමහර රටවල් ඇත්ත වශයෙන්ම වයස් සීමාවක් දැන් පනවනවා මේ අන්තර්ජාල සමඳතා පැවැත්වීම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම මේ අදාළ මොඩියුලේ ඒ ඇත්ත වශයෙන්ම ඒ අඩංගු නොවිය යුතු දේවල් අඩංගු වන්නට අධ්‍යක්ෂක ජනරාල්වරිය විතරක් නෙවෙයි මේ තවත් නිලධාරීන් ගණනාවක් ඒකට සම්බන්ධයි. ඉතින් ඒ අය පිළිබඳව කිසිම සඳහනක් නැහැ. ඒ වගේම මම ඔබතුමිය ඇත්ත වශයෙන්ම ඔබතුමිය දුන්න උත්තරෙන් ප්‍රකාශයට පත් වෙනවා දැන් ඔක්කොම හරි දැන් නිවැරදි දැන් යම් කිසි පියවරක් කරන් තිබෙනවා සිදුවුණු තත්ත්වයන් නිවැරදි කරන්න. මම ඔබතුමීට කියන්න කැමතියි තව දුරටත් තියෙනවා වැරදි. තව දුරටත් තියෙනවා අඩුපාඩුකම්. අපේ කවිරත්න මැතිණියගේ කතාවේදී අඩුපාඩුකම් රාශියක් පිළිබඳව කියවුණා. මම තව එක අඩුපාඩුකමක් ඔබතුමීට මම පෙන්නලා දෙන්න. මේක බරපතල අඩුපාඩුකමක්. දැන් බලන්න මේ ආගම් හා සාරධර්ම අධ්‍යාපනය බුද්ධ ධර්මය පිළිබඳව ඔබතුමියන්ලා මේ ධර්ම චක්‍රය කියලා ඇතුල් කරලා තියෙන අශෝක චක්‍රය. ඔව් නෑ මේ පැහැදිලි. ඊටමත් පැහැදිලි. මේ මම මේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම මේ ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කිරීම ඒක බරපතල ගැටලුවක්. බරපතල ප්‍රශ්නයක්. මම මේ ඔබතුමියට මම මේ පිටපත් සියල්ලක්ම සභාගත කරනවා හැන්සාර්ගත කරනවා මේ වැරදි දේ මේ අඩුපාඩුකමත් නිවැරදි කරන්න. මම අහන්න කැමතියි මේක මේ යම්කිසි උපදේශක සභාවකින් ආගමික කටයුතු උපදේශක සභාවකින් මේ දැන් රාජ්‍ය ලාංඡනයේ තියෙන ධර්ම චක්‍රය නෙවෙයි මෙතන තියෙන්නේ. ගරු විපක්ෂ නායකතුමා කෙටි කරන්න ප්‍රශ්න. ඉතින් මම අහන්න කැමතියි මේ වගේ නිවැරදි කිරීමුත් තවත් නිවැරදි කිරීම රාශියක් තිබෙනවා කරන්න. ඒ නිසා මම ඔබතුමීගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් සාකච්ඡාවකට සංවාදයකට අදහස් වූමාරුවක් කිරීමකට ලක් කරලා මේ කරන දේ නිවැරදිව කරන්න. මොකද ප්‍රතිසංස්කරණ අපිත් ඉන්නවා. නූතනවාදී වෙන්න ඕන, නව තාක්ෂණය ගෙනෙන්නට ඕන. ඒ වගේම ඉතිහාසයේ විෂයගත කිරීම මේ අනිවාර්ය විෂයන් වලින් ගරු විපක්ෂ නායකතුමා අවසන් කරන්න. මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නිසා මම ඔබතුමීට කියන්න කැමතියි මේ ගරු විපක්ෂ නායකතුමා අවසන් කරන්න. මේ ධර්ම චක්‍රය පිළිබඳව අශෝක චක්‍රය ඇතුළත් කිරීම පිළිබඳව මේකත් නිවැරදි කරන්න. මේකෙත් කොළ ටික ඉවත් කරලා හරි කොළ ටික දාන්න කියලා මම අවසන් කරන්න ගරු විපක්ෂ නායකතුමා. ගරු අග්‍රාමාත්‍යතුමා. ගරු කතානායකතුමනි ප්‍රශ්න දෙකක් මතුණා. ඒ දෙක පිළිබඳව මම උත්තර දෙන්නම්. එකක් මේ සිද්ධියට සම්බන්ධ අනිත් අය පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව. ගරු කතානායකතුමනි ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ වෙනම පනතකින් පිහිටවන ආයතනයක්. ඒ ආයතනයේ විනය කටයුතු කරන්නේ ඒ විනය කටයුතු සිදු කරන්නේ එතන කවුන්සිල් එක විසින්. එතකොට අමාත්‍යාංශයට ඍජුවම ඒකේ සේවකයන්ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. පනත යටතේ ක්‍රියාමාර්ග ගත යුත්තේ ඒ කවුන්සිලය විසින්. ඒ නිසා තමයි අපි මූලික විමර්ශනය සඳහා කවුන්සිලයේ අනුමැතිය අරගෙන දැන් රංජිත ආර්යරත්න හිටපු ලේකම්තුමා පත් කළා. ඒ ක්‍රියාවලිය දැන් සිද්ධ වෙමින් යනවා. එතකොට ඒ කවුන්සිලය දැන් ඒක බාර අරගෙන තියෙනවා. ඒ විමර්ශන අනුව ක්‍රියාමාර්ග
ගනි ඒක ගැන කිසිම අපිට ඒක නවත්තන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. කවුන්සිලයත් එක්ක අපි සාකච්ඡා කරා මේකේ බරපතලකම. මේ නිසා මේක බැරෑරුම් ලෙස බාර අරගෙන විමර්ශනය කරගෙන ඒ අදාළ නිලධාරීන්ට දඬුවම් කළ යුතු විදිය ගැන ඒ කවුන්සිලය තීරණය කරනවා. ඒක අපි අධීක්ෂණය කරනවා. දෙවන කරුණ කරු කතානායකතුමනි මේ ධර්ම චක්‍රය සහ අශෝක චක්‍රය ගැන පැටලැවිල්ල මේ ගරු විපක්ෂ නායකතුමා මතු කරේ පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ ඇත වශයෙන්ම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කළ තියෙන සංකේතය. මේක අමාත්‍යංශයේ බුද්ධ ආගම පිළිබඳ ඒ උපදේශන සභාව විසිනුත් අනුමත කරපු එක. ඊයේ මම ගරු අපේ අස්ගිරිය සහ මල්වත්ත ගරු මහානායක නාහිමිවරුන් බැහැ දැක්කා. ඒ අවස්ථාවෙත් මම ඔවුන් සමගත් කතා කරාම මේක ඔවුනුත් කිව්වේ මේක තමයි අනුමත වෙලා තියෙන මේ සිම්බල් එක කියලා උන්වහන්සේලා තහවුරු කරා. ඉතින් මේක නිවැරදි. මේක අශෝක චක්‍රය වගේ තමා. නමුත් මේක තමා අනුමත වෙලා තියෙන නිල සිම්බල් එක. හැබැයි අපේ රටේ අර අනිත් එකත් පාවිච්චි වෙනවා. එක නොවෙනවා නෙවෙයි. නමුත් අනුමැතිය ලැබිලා තියෙන්නේ නිල වශයෙන් මේකට. ඒක තමා අපි ඒක බෞද්ධ කටයුතු අමාත්‍යවරයා නෑ මෙතන. එතනිනුත් අපි අනුමැතිය ලබා ගත්තා. ඒක විතරක් නෙවෙයි. අපි බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක බෞද්ධ බුද්ධ ආගම පිළිබඳ උපදේශක සභාවෙනුත් මේක අනුමැතිය ලැබුවා. මං ඊයේ මේක ගරු අපේ මහානායක හිමිවරුන් එක්කත් කතා කරාම ඔවුනුත් මේක අනුමැතිය ලැබලා තියෙන සංකේතයක් කියන එක ඔවුන් ප්‍රකාශ කරා ගරු කතානායකතුමනි. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් කම්කරු අමාත්‍ය ඔබතුමා පොයින්ට් එක මොකද්ද? ඔබතුමා පොයින්ට් එක ගරු කතානායකතුමා මේ සභාවේ මම කියන්නේ මේ ඉදිරිපත් කරපු කරුණු වලදී යම් අඩුපාඩුකම් තියෙනකොට අපිටත් අවස්ථාව තියෙනවා. පොයින්ට් ඔෆ් ඕඩර් මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයත මහතා 2025/8/21 වෙනි දින සහ 2025/11 වෙනි 27 වෙනි දින ගරු රවි කරුණානායක මහතා විසින් නියෝග 27/2 යටතේ අසලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම 27 පොයින්ට් ඔෆ් ඕඩර් එක කන්ඩක්ට් කරන එකයි මේ එක දෙන්නේ. පැහැදිලි කරන අවස්ථාව දුන්නා. ගරු අමාත්‍ය